මේ ළමයි එන්නකෝ අපි මේ පාරේ යන්න කොළඹ කොටුවේ. ඔන්න ඉතින් අපි දෙන්නගේ අත්‍යවශ්‍ය වැඩකට කොළඹ ගියපු ගමන් කොටුවේ යන්නත් අපි අමතක කරේ නෑ. ඔයාලා ගියාද අලුතෙන් හදපු බස් නැවතුම්පොළට? ඔන්න ඉතින් අපි දෙන්න නම් ගියා චුට්ටක් බලලා එන්න. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක බලලා එන්න යන්න. බලංගොඩ ටවුන් එකට වැඩිය නම් ගොඩක් දියුණුයි කොළඹ. ඒ වුණාට ඉතින් අපිත් කොළඹ ගිහිල්ලා බලලා එන්න බෑ. මොකද අපේ රටේ තියෙන ප්‍රධානම නගරනේ කොළඹ කියන්නේ. ඔයාලත් එන්නකෝ අපිත් එක්කම. ඔයාලත් මේ වීඩියෝ වල ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. හොඳේ. මොකද අනේ කට්ටිය 아무තු විදිහට මගේ දිහා බලාගෙන යන්නේ. මං 아무තු ජීවියෙක් වගේ පේනවද දන්නේ නැහැ කොළඹට නේද? නෑ අනේ මෙයාලා මම වීඩියෝ කරන හින්දා මගේ දිහා 아무තු විදිහකට බලාගෙන යනවා. අලුතෙන් ඉදි වෙලා තියෙන අලුත්ම බස් නැවතුම්පොළ බලාගෙනම අපි ඉස්සරහට යන්කෝ. මේ ළමයි ඔයාලා අපේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න අමතක කරන්න එපා හොඳේ. මොකද දන්නවද? ඔයාලට මේ වගේ වීඩියෝ තව ගොඩක් බලන්න පුළුවන්. අපේ පේජ් එක ෆලෝ කරොත්. මට දේශපාලනේ නම් අදාළ නැහැ. ඒ වුණාට කොච්චර වුණත් මේ කරලා තියෙන වැඩේ නම් අගය කරන්න වටිනවා. මොකද දන්නවද? මේ වගේ බස් නැවතුම්පොළක් ජනතාවට ගොඩක් වටිනවා. මොකද ඒක ගොඩක් වැදගත් වගේම මිනිස්සුන්ට ප්‍රවාහනයට ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන නිසා. ඔයාලට කියන්න බැරි වුණානේ අනේ. ඕන් ඉතින් අපි රූම් කුරුල්ලව නම් එක්කන් ආවේ නෑ හොඳේ. මේ පාර ගමනට මොකද මෙහෙ එන්න යාට අමාරුයිනේ. ඒ නිසා අපි දෙන්න විතරයි ළමයි ආවේ. ඔන්න බලන්නකෝ මධ්‍යම බස් නැවතුම්පොළ පිටකොටුව. ඔන්න ඉතින් අපි දෙන්න ඉස්සරහම ගිහිල්ලා ලස්සන බලන්න තමයි හදන්නේ. මුලින්ම ඉතින් වටයක් ගියා. ඊට පස්සේ තමයි පිටකොටුව ඇතුළට යන්න හදන්නේ මේ. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක යන්න. මේ බලන්නකෝ ලස්සනට හදලා තියෙන විදිය. මේ වගේ ලස්සනට හදලා තියෙන තැන් ඔයාලා ඇවිල්ලා කවදාවත් අපිලිවෙල කරන්නත් එපා, අපිරිසුදු කරන්නත් එපා. මොකද මේවා රජයේ දේපලනේ. අපේ සල්ලි ළමයි අපේ සල්ලි. ඒ ගොඩනැගිලි වල තියෙන නිර්මාණශීලී බවත් එක්ක ඒ පිටකොටුවට ඒ වගේ තැනක් තියනවාද කියලාත් හිතෙනවා. මොකද ඒ තරම් ලස්සනයි ඇතුළට ගියපුවාම. මෙහෙ එන්නකෝ අපි දෙන්න මුලින්ම ගිහිල්ලා මොකද දන්නවද කරේ ළමයි? අපි දෙන්න මුලින්ම ගිහිල්ලා බලංගොඩ බස් ගහන තැන කොහෙද කියලා ළමා බැලුවේ. මොකද ඉතින් ඒක හොයාගන්න එපා ළමයි අපි ගෙදර එන්න. ඒ නිසා තමයි ඉතින් අපි මේ හොයාගෙන යන ගමන් අපි මේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ඇවිල්ලා වම් පැත්තට ආවම තමයි මේ විදියට පේන්නේ. මේ බලන්නකෝ කොළඹ ගොඩක් අයගේ සිතගත්ත නෙළුම් කුළුණ තමයි මේ. ඔයාලට පේනවද බලන්නකෝ. ඒ කුළුණත් මෙතනට ලස්සනටම පේනවා. අපි හිටපු තැන ඉස්සරහම තමයි මෙතන ඩිපෝවක් තියෙන්නේ. මේ බලා ගන්නකෝ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත් මෙතනම තමයි තියෙන්නේ. එතන ඉස්සරහා තමයි ළමයි මේ ගමනේ හොඳම තැන තියෙන්නේ. මොකක්ද කියලා බලන්නකෝ ඉස්සරහට යනකොට ළමයි. විශේෂම තැන. මොකද දන්නවද? බලංගොඩ බස් ගහන තැන. ඩිපෝව ඉස්සරහා ළමයි හොඳේ. දන්නේ නැති අයට මම මේ කියන්නේ ඩිපෝව ඉස්සරහා තමයි ඉතින් බලංගොඩ බස් ගහන්නේ. ඔයාලා දන්නේ නැත්නම් අනිවාර්යෙන් මතක තියාගන්න. මේ බලන්නකෝ ප්‍රධාන දොරටුව ඉස්සරහට මෙන්න මේ විදියට තමයි ඔයාලට ස්ටෑන්ඩ් එක පේන්නේ. බලන්නකෝ ඒ ගොඩනැගිලි වල ලස්සන වගේම බස් නවත්තන්නත් ලොකු ඉඩක් තියෙනව නේද? මේ විදියට තමයි ස්ටෑන්ඩ් එක ඉතින් ලස්සනට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ස්ටෑන්ඩ් එක වටේටම වතුර මලුත් තියෙනවා. ඔන්න ඉතින් අපි දෙන්න ස්ටෑන්ඩ් එක මැදින් යන්න තමයි හදන්නේ. මේ බලන්නකෝ හස්බන්ඩා කිව්වා මට මේක අනිවාර්යෙන්ම ඔයාලට පෙන්වන්න කියලා වැදගත් වෙයි කියලා. මෙන්න මේ විදිහට බස් වල වෙලාවනුත් ගහලා තමයි තියෙන ස්ටෑන්ඩ් එක ඇතුලේ. මේ කවුද මේ? මගේ හස්බන්ඩා දිහා බලාගෙන යන්නේ මෙයා. දුවලා ගිහින් අල්ල ගන්න ඕනි. කවුරු හරි උස්සන් ගියොත් එහෙම මමනේ යාගේ ආරක්ෂකයා. එන්නකෝ ඔයාලට මේ ටිකත් පෙන්නගෙනම යන්නම්. මේ තමයි එතන ස්ටෑන්ඩ් එක මැදින් යනකොට පේන විදිය. බලාගෙන යන්නකෝ. මේ වගේ ලස්සනට ඉදි වෙලා තියෙන තැන් අපිරිසුදු කරන්න හිතෙන්නෙම නැති තරම් නේද?
ඔයාලත් එහෙමයි නේද? මොකද මේවා අපිට වගේම අනාගතයටයි වැදගත්. ප්‍රධාන දොරටුවෙන් ඉස්සරහට ආවහම පළවෙනි වේදිකාව ඇතුලෙන් යනකොට තමයි මේක තියෙන්නේ. මේ හරිය තමයි අනුරාධපුර යාපනයේ වගේ බස් ගහන තැන් තියෙන්නේ. ඔයාලටත් පොඩි හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඒ නිසයි මම කිව්වේ ඒ වේදිකාවෙන් එළියට ආව ගමන් තමයි টয়ලට් වැසිකිලි පහසුකම් තියෙන්නේ. ඒවත් නවීන විදිහටම තියෙනවා. ඒ වගේ දේවල් කඩා බිඳලා විනාශ කරන්න නම් එපා ළමයි. මොකද ඉතින් කවුරුත් දන්නවනේ අපිට මේවා වැදගත් කියලා අනාගතේටත්. හොව් හොව් ළමයි. මෙන්න මේ බස් එක පෙන්වන්න කියලා හස්බන්ඩ් මට කිව්වා ඔයාලට. ඒ නිසා අපි ඒ බස් එක පෙන්වන්නම ආයෙත් වීඩියෝ එකක් ගන්න බස් එක ළඟටම ගියා. ඔයාලා දන්නවත් ඇති මේ බස් එක ගැන නම්. ඒ වුණාට නොදන්න අයටත් එක්ක මං කියන්නම්කෝ. මේ තමයි ලංකාවට අලුතෙම වගේ ගෙනාව මෙට්‍රෝ බස්. ඒකෙන් අපේ රටේ ඉන්න ආබාධිත අයට ගොඩක් වැදගත් වෙනවා මේ බස් එක. කවුරුත් දන්නවනේ රෝදපුටුවෙන් යන අයට බස් වලට නගින්න අමාරුයි කියලා. මොකද ඒ වගේ පඩිපෙළ නිසා. නමුත් මේ බස් එකේ එයාලටම ආවේනික විදිහට නවීන පහසුකම් එක්ක තමයි මේ බස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකයි මේ බස් එක ගොඩක් වැදගත්. ඔන්න ඉතින් ළමයි ඒ පණිවිඩෙත් එක්ක අපි දෙන්නටත් දැන් ගොඩක් රෑ වෙනවනේ. බලංගොඩට යන්නත් එපැයි. ඒ නිසා අපි දෙන්න තීරණය කරා මෙහෙන් පිටත් වෙන්න. එහෙනම් ඔයාලත් එන්නකෝ. අපි බස් නැවතුම්පොළ බලාගෙනම යන් ප්‍රයිවට් බස් ගහන පැත්තට. ඔයාලත් එන්නකෝ. මේ කාර්ය බහුල ලෝකේ කාලබලෙන් ජීවත් වෙන මිනිස්සුත් එක්ක අපි දෙන්නත් ඔන්න දඩිමිඩිය පාරමාරු වෙනවා. ඔන්න ඉතින් අපි දෙන්නත් මිනිස්සුන්ගේ තදබදේ අස්සෙන් අපි දෙන්නත් පාර මාරු වුණා දඩිමිඩියේ. වෙහෙස කර හවස්වරු කීයක් මේ මිනිස්සුන්ගේ ජීවිතවල ඇතිද? ඒ හැම දෙයකම අවසානයේ ලස්සන ජීවිතයක් නේද කියලා මතක් වෙනකොට මිනිස්සු පව් කියලාත් හිතෙනවා. ඔයාලට හිතෙන්නේ මොකද්ද කියන්නකෝ ළමයි? හෝ හස්බන්ඩ් මාව දාලා තව පොඩ්ඩෙන් යනවා බලන්නකෝ. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක ප්‍රයිවට් බස් ගහන පැත්තට යන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් ඔයාලට මං විශේෂ දෙයක් පෙන්නන්නම්. ඔයාලා කවුරුත් දන්නවනේ මේ කොතනද කියලා. මම නම් ගොඩක් ආසයි මේ නෙළුම් කුළුණට. මේ බලන්නකෝ. මේ මල් වෙඩි. මම නිකන් කැමරාව අල්ලගෙන හිටියේ ඔයාලට පෙන්නන්න කියලා හිතාගෙන. එතකොට මල් වෙඩි දැම්මා කියන්නකෝ. මාර ලස්සනයි හොඳේ. ඔයාලට පේනවද මල් වෙඩි? අපි යන්කෝ වෙලාවක මේක උඩටත් හොඳේ. එතකම් මෙහෙම බලමු. එක බස් එකේ ඉඳලා බලාගෙන හිටියේ ලස්සන හවස කාර්යබහුල මිනිස්සුත් එක්ක මේ කොළඹ ජීවිතේ ගෙවෙන හැටි. මේ වීඩියෝ එක බලන ඔයාලත් ඔයාලගේ ආදරණීයයන් වෙනුවෙන් කොළඹ ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න.